ලකුණක් කියන්නේ ඉලක්කමක් සර්. මට නම් තියෙන්නේ ඊට එහා ගමනක්. ඒ හින්දා සර් මං ගැන කලබල වෙන්න එපා. මේක සර්කල් එකක්. ඒක කඩන්නම වෙනවා. ඒකට මට හෝම්වර්ක්ස් තියෙනවා. ඒ හින්දා මේ ගමන යන්නම වෙනවා. ඒ අපූරු වචන ටික එක්ක තර්ක කරන්න පදනමක් නැති බව මම අවසානයේදී තේරුම් ගත්තා. ඒ නිසාම ඒ වචනවලට මම ආශිර්වාද කළා. පින්වන්ත පැහැදෙන පෙනුමක් තිබුණු ඒ අපූරු පොඩි හාමුදුරුවෝ ෆිසික්ස් ඉගෙන ගන්න ආපු හැටි මට මතක් වුණා. හාමුදුරුවෝ එක්ක ගිහි බාරකාරුවෙක් හිටියා. සර් මේ අපේ පන්සලේ කාශ්‍යප පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ මේ පන්තියට බාර දෙන්න කියලා මම ආවේ. සර් මෙතන උන්වහන්සේගේ අවුරුද්දක පන්ති ගාස්තුව තියෙනවා. මම තමයි ඒකට අනුග්‍රහය දක්වන්නේ. ගිහි බාරකාර මහත්මයා මා ඉදිරියේ වැඩි කියාගෙන යනවා. නැහැ ඒම අවශ්‍ය නැහැ. අපි පන්ති ගාස්තු අය කරන්නේ එක මාසෙක. හාමුදුරන්ගේ තවත් අධ්‍යාපන අවශ්‍යතා ඇතිනේ. ඒ දේවල් වලට ඔය මුදල වියදම් කරන්න. මම උන්වහන්සේට නොමිලේ උගන්වන්නම්. දෙවරක් නොසිතම් මම කිව්වා. එහෙම බැහැස ටියුට් වලට ලොකු වියදමක් නේ. සර් මේක ගන්න. උන්වහන්සේ වුණත් කැමති මේ මුදල් බාර ගන්නවා නම් ඔහු ආයාචනය කරනවා. ඔබතුමාගේ කරුණාවට ගොඩක් පින්. නමුත් මටත් අවස්ථාවක් දෙන්නකෝ. ඒ අවස්ථාව අවසානයේ මට ලැබුණා. සාමාන්‍යයෙන් ෆිසික්ස් පන්තියකට ස්වාමින් වහන්සේලාගේ පැමිණීම සිද්ධ වන්නේ ඊටාම කලාතුරකින්. ඒ නිසාම මේ සිදුවීම වෙනස් අත්දැකීමක් වුණා. උන්වහන්සේ මම හිතුවාට වඩා ගොඩක් වෙනස් බව දැනුණා. බොහෝ සංකීර්ණ විෂය කරුණු පවා හොඳින් ග්‍රහණය කරගන්නට උන්වහන්සේට ඉතා පහසු වුණා. විකිරණශීලීතාවය, නියෂ්ටික ශක්තිය වැනි පාඩම්වලදී උන්වහන්සේගේ උනන්දුව ගොඩක් වැඩි වුණා. ඒ පාඩම්වලදී උන්වහන්සේ දරුවන් නොවිමසන බොහෝ ගැඹුරු ප්‍රශ්න ඇහුවා. හැබැයි ඒ එකක්වත් ඉවත දෙමිය හැකි ප්‍රශ්න නොවනු බව මට තේරුණා. ඒ නිසාම සමහර ගැටලු මම අමතර කාලයක් ලබාගෙන පන්ති අවසන් වෙලාවල්වලදී පොඩි හාමුදුරුවන්ට විස්තර කළා. පොඩි හාමුදුරුවනේ ඒ තරම් ගැඹුරට අවශ්‍ය නැහැ. එක්සෑම් එකට අහන්නේ ඊට ගොඩක් මෙහා දේවල්. පාස් පේපර්ස් කරන වෙලාවල්වලදී මම උන්වහන්සේට විභාගයේ සීමාවන් පෙන්වා දුන්නා. ඒ සියල්ලටම උන්වහන්සේගේ එකම පිළිතුර උනේ අපූරු නිහඬ මදසිනාව විතරමයි. දිනපතා පන්ති අවසානයේදී දරුවන් සියලු දෙනා නැගිට අත්ඔසවා කෑගසා රට වෙනුවෙන් දෙන පොරොන්දුව අතරතුරදී මම උන්වහන්සේ වැළැක්වුවා. පොඩි හාමුදුරනේ නැගිටින්න අවශ්‍ය නැහැ. ඒ දේ හොඳ මදි. මම උන්වහන්සේට කිව්වා. අපේ සර් අපි වාරිය පොළ සුමංගල හාමුදුරුවන්ගේ පරපුරේ රට වෙනුවෙන් දෙන පොරොන්දුවට මට නැගිටින්න බැරි නම් මේ සිවුරෙන් මට වැඩක් නැහැ. අවසානයේ උන්වහන්සේ හරියට දරුවන් සමග එක් වෙලා ඒ පොරොන්දුව රටට දුන්නා. උන්වහන්සේ සරල රේඛාවක් වගේ පැහැදිලි චරිතයක් වුණත් මට උන්වහන්සේ තුලින් මහා වෙනසක් දැනුණා. උන්වහන්සේගෙන් මම තොරතුරු කීපයක් ඇසුවේ ඒ වෙනස නිසාවෙන්. ඔබ වහන්සේගේ උපංගම කොහෙද හාමුදුරුවනේ? මම වැලියුව මුලතිව් වලට අයිති වෙන්නේ. එතකොට පවුලේ කට්ටිය? පවුලේ කවුරුත් නෑ සර්. ඒ කිරුවේ? LTT එකෙන් පවුලේ ඔක්කොම මැරුවා. උන්වහන්සේ සංසුන් ස්වරයෙන් මට උත්තර දෙනවා. නමුත් මගේ හිත නොසන්සුන් වෙන හැටි මට දැනුණා. මම විතරයි බේරුනේ. ශාසනයට පූජා වෙලා හිටපු හින්දා. හාමුදුරුවෝ සුපුරුදු මදසිනාවෙන්ම මට කිව්වා. ඒ ඔක්කොම කතා ටික එක්ක මගේ හිතේ මැවුනේ අහිංසක දරුවේ. නමුත් ඒ අදහස වැරදි බව ඊළඟ නිමේෂයේදී මට දැනුණා. අපේ සර්ට දුක හිතුණද? උන්වහන්සේ මගෙන් අහනවා. මම මගේ තෙත්තු ඇස් සෙමීන් පිස දම්මා. බුදුහාමුදුරුවන්ගේ පාරමිතා ගුණ සිහි කරනකොට හිත හදාගන්න අමාරු නෑ සර්. සංසාරයේ පුරාම තියෙන්නේ හිමිවීම් සහ අහිමිවීම් විතරයි. අපි ඒවායේ එල්ලිලා දුක් විඳිනව එච්චරයි. සංයෝජන බැමි ටික කඩන්නම වෙනවා. උන්වහන්සේගේ පියකුරු හිනාව නැවතීලා නෑ. එක්සෑම්ස් වල ලකුණු අතරේ උන්වහන්සේගේ ලකුණු ඉහළින්ම තිබුණා. විභාගවල ලකුණු අතරේ උන්වහන්සේගේ ලකුණු ඉහළින්ම තිබුණා. වැඩියෙන්ම ලකුණු ලැබූ දරුවන් වේදිකාවට නගින විටදී උන්වහන්සේ කැමැත්තෙන්ම
ඒ දරුවන් අතරට පැමිණියේ හරිම නිර්හංකාර විදිහට. පොඩි හාමුදුරුවන්ට මොකද්ද කියන්න තියෙන්නේ? මේ ලකුණු ගැන මම මයික්‍රොෆෝනය උන්වහන්සේට දුන්නා. ඒකක් සහ එස් එකක් ගන්න ළමයි දෙන්නෙක් අතරේ ලොකු වෙනසක් හැමෝටම පෙනේවි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ෆෝකස් එකේ ප්‍රමාණය ඇතුලේ. එතනට තමයි ප්‍රැක්ටිස් එක අරගෙන එන්න ඕනේ. එහෙම නැතුව විෂය කරුණු මදි කියලා ඔළුව පිරෙව්වට වැඩක් නැහැ. උන්වහන්සේ ඒ කියපු වචන ටික මට මේ වෙලාවෙත් හරි අපූර්වට මෙවිලා පේනවා. උසස් පෙළ විභාගෙට මාසෙකට කලින් උන්වහන්සේ මාව මුණ ගැහෙන්න වැඩියා. පොඩි හාමුදුරුවනේ හොඳට පාඩම් කරන්න හොඳම ඒකකට යන්න පුළුවන් මං කිව්වා. මොහොතක් මා දෙස බලා සිටි උන්වහන්සේ මට කතා කළා. පොඩි හාමුදුරුවෝ ඒ ලෙවල් කරන්නේ නැහැ අපේ සර්. මට අවශ්‍ය වුණේ මේ විෂය ඉගෙන ගන්න විතරයි. මොකද ෆිසික්ස් සබ්ජෙක්ට් එක පිළිවෙලට ඉගෙන ගන්න මට ලොකු ආසාවක් තිබුණා සර්. ඒ දේ ඇත්තටම සර් හින්දා හරියටම වුණා. මම ඒ ලෙවල් විභාගය කළොත් එතනින් එහාට මට මගේ ගමන යන්න බැරි වෙනවා සර්. හාමුදුරුවනේ එහෙම හිතන්න එපා. ඒ ලෙවල් හොඳට කරලා කැම්පස් එකට ගිහින් එතනින් එහාට ගියොත් යන්න තියෙන ගමන හරි වටිනා එකක්. ඒ දේ මග හරගන්න එක ලොකු අපරාධයක් නේද? හාමුදුරුවනේ වික්ෂිප්ත වූ මම එක්ස්වා බුදුහාමුදුරුවෝ කියපු ගමනට වඩා වෙනස් ගමනක ගිහින් අතරමං වෙන්න බෑස. තියරි ඇති සදැම්. ප්‍රැක්ටිස් කරන්න තමයි තියෙන්නේ. මම ඒකට යන්න කලින් සර්ව බලලා යන්න ආවේ. උන්වහන්සේ සංසුන්ව උත්තර දුන්නා. කොහෙටද අපි හාමුදුරුවෝ යන්න බලාපොරොත්තුව? මගේ ප්‍රශ්නයට උන්වහන්සේ මද සිනාවක් පෑවා. යලි නිහඬ වුණා. ඒ තමා උන්වහන්සේ කතා කළ අන්තිම වචනය. බොහෝ කාලයක් ගත වුණා. උන්වහන්සේ ගැන මට කවමදාවත් තොරතුරක් ලැබුණේ නැහැ. නමුත් ඒ වගේ වටිනා උතුම් ශිෂ්‍යයෙකුට විෂය ඉගෙනවීම ගැන මහා සතුටක් අදත් මගේ හිතේ පළපදියම් වෙලා තියෙනවා.